ගෙවල් කීපයක් ලබා දෙන ගිය වෙලාවේ මම දැකපු දෙයක් තිබුණා සමහර කෙනෙකුට තමන්ගේම ගයක් හදාගන්න බැරි වෙලා තිබුණු එක්තරා හේතුවක් තමයි ඒ පවුල්වල සමහර විට ගෘහ මූලිකයා නැත්නම් ආදායම් උත්පාදනය කරන කෙනා හෝ ඒ පවුලට සම්බන්ධ දරුවෙක් මත්ද්‍රව්‍ය භාවිතා කරන පෙළඹිලා තියෙනවා. මම ඔය බණ්ඩාරගම මිල්ලනේ පැත්ත ගෙවල් කීපයක් මෙහෙම දෙන්න ගියාට පස්සේ ඒ ගෙවල් වල එහෙම අත්දැකීමකුත් තිබුණා. කුඩු ගහනවා. වෙන මොකුත් නැහැ. ණය වෙලා කුඩු ගහනවා. කීයක් හරි ගෙදරට හම්බුනා මේක අරගෙන කුඩු ගහනවා. සමහර මේ ආධාරයක් ලැබුණාට පස්සේ ඒකිනුත් කීයක් හරි අරගෙන කුඩු ගහනවා. එහෙම තත්ත්වයක සමහර තැන්වල වාර්තා වෙලා තිබුණා. මේක ඇත්තට ව්‍යසනයක්. දැන් මේ කුඩු කියන එක කුඩු ඇතුළේ මේ විෂම ද්‍රව්‍ය මේක ජාලයක් නේ. නේද? ගහන කෙනාගෙන් හොයාගන්න පුළුවන් එයාට දුන්නේ කවුද කියලා. එයාට දෙන ඊට වඩා උඩ සප්ලයි කෙනෙක් ඉන්නවා. ඔහොම ගියාට පස්සේ ලංකාවට ගේන අය දක්වා මේක යන්න පුළුවන්. ලංකාවට ගෙන්නන්න පිටරටින් ඉඳන් කවුරු හරි අතරමැදි ගනුදෙනු කරුවෙක් ඉන්නවා නම් ඒකත් හොයාගන්න පුළුවන්. ඒ නිසා මේක ජාලයක්. කොහෙන් හරි අල්ලන්න පටන් ගත්තට පස්සේදී දිගට අල්ලගෙන යනකොට මේ ජාලය අහු වෙනවා. මේවා නිකන් අර හොරකම් මිනිමෙරුම වගේ නෙමෙයි. නේද? හොරකම් නම් මේවා එක තැනක, මිනිමෙරුම එක තැනක. නමුත් කුඩු මේ විෂම ද්‍රව්‍ය කියලා කියන්නේ අයිස් කියලා කියන්නේ මේක ජාලයක්. මේ ජාලය දැන් අපි හොයන්න පටන් අරගෙන තියෙනවා. ඔබ දකින්න ඇති වෙනද නොවුණු තාලෙට පාතාලේ හිටපු ලොක්කෝ ප්‍රබලයෝ මේ කවදාවත් අල්ලයි කියලා හිතපු නැති අය දැන් ලංකාවේ පමණක් නෙවෙයි පිටරට කොහේ හිටියත් ඒගොල්ලෝ හැංගිලා ඉන්දුනීසියාවේද තායිලන්තයේද නේපාලෙද ඉන්දියාවේද කොහෙද කියලා එකක් නැහැ. ඒ රටවල පොලිසියත් ජාත්‍යන්තර පොලිසියත් සහාය ඇතුව අපේ පොලිස් නිලධාරීන් ගිහලා අල්ලගෙන එනවා. ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරනකොට අර වැහිලා තියෙන ජාලය එළිදරව් වෙන්න පටන් ගන්නවා. ඒ ඔස්සේ ගිහිලා තව තැන්වල අත්තර ගැනීම කරනවා. මේ හැමදේම නීතිය හැමෝට පමුණනවා. මීට කලින් වෙච්ච වැඩේ තමයි එහෙම යම්කිසි කෙනෙක් අත්තරංගුවට අරගෙන ප්‍රශ්න කරගෙන යනකොට ඔබ දකින්නේ නැති එකපාරටම ඒ පුද්ගලයා ඝාතනය වෙනවා. අර ආයුධ පෙන්නන කියලා වගේ. ඇයි ඒ? ඒකෙන් තමයි ජාලය බිඳින්නේ. එතකොට එතනින් එහාට තොරතුරු වෙන්නේ නැහැ. හරිද? ඒ මොකද මේ කුඩු ජාවාරමයි මද්‍රව්‍ය ජාවාරම පාතාලය දේශපාලනය කළු සල්ලි මේ කියන තුන හතරම එකට ඈඳිලා තියෙන ගුලියක් වගේ එකට මිශ්‍ර වෙලා කොයි එක වෙන් කරගන්න බැරි තත්ත්වයක තියෙනවා. මේවට ලොකු දේශපාලන මැදිහත් වීම තිබුණයි කියන එක දැන් ඔප්පු වෙමින් පවතිනවා. අර තාම ඔය සම්පත් මනම්පෙරි වගේ කෙනෙක් දෙන්නේ තමයි අත්තරන් ගොඩාගෙන ප්‍රශ්න ගන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ ඔස්සේ ප්‍රශ්න කරගෙන යනකොට තව ගොඩක් දේවල් ඉදරව් වෙනවා. ඉතින් මේවට කවුරු සම්බන්ධයිද කියන එක සමහර විට ඔබට ඒ කියන්නේ ඔබ විචාර බුද්ධියෙන් නිවුස් බලනකොට සමහර අපේ දැන් කලින් ආණ්ඩුවේ ඉඳලා දැන් විපක්ෂ නියෝජනය කරන අය දැන් වොයිස් කට් වලින් බලා ගන්න පුළුවන් මේ මොනවාද කරේ පූල් අලු තියනවාද කියලා. නේද? පූල් හොරා කරෙන් දෙනේ කියලා කිව්වට ඔක දැකලා තිබ්බේ නැත්තම් නේද? ඒ අලු පේනවා.